තප්පරයකට හැමදේම නවත්තලා පොඩ්ඩක් හිතලා බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් ඔයා ලොකු සටනක් කරන්නේ ඇත්තටම තියෙන ලෝකයක් එක්කද කියලා. මිනිස්සු හිතනවා මිනිස්සු මේ හිර වෙලා ඉන්නේ ප්‍රශ්න තියෙන සමාජයක හරි ප්‍රශ්න තියෙන සිස්ටම් එකක හරි කියලා. නැහැ. මේ අය මේ හිර වෙලා ඉන්නේ තමන්ගෙම මනස ඇතුලේ. පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයා රාත්‍රියේ දකින සිහිනයක් ඇතුලේ ඔයාව බය කරන දේවල් තිබුණා. ඔයා අඬවපු ප්‍රශ්න තිබුණා. ඔයාව හිනස්සපු සතුටු කරපු සිදුවීම් තිබුණා. ඒ හීනය ඇතුලේ දකින අහන දැනෙන දේවල් 100% ඇත්තක් වගේ ඒ හීන දකින වෙලාවේ ඔයාට මුණ ගැහිලා තිබුණා. හැබැයි ඒ හීනෙන් අවදි වුණ ගම ඒ දේවල් ඔක්කොම මැකිලා යන්න ගියා. එතකොට ඔබ හීන ලෝකය දැක්ක මිනිස්සුකෝ. ඔයාව හිනස්සපු අඬවපු සිද්ධිකෝ. ඒ කිසිම දෙයක් පිටතින් ඔයාට මුණ ගැහුණේ නෑ. ඒ හැමදේම මැවුනේ ඔයාගෙම සිතුවිලි වලින්. ඒ කියන්නේ හීන දකින දේවල් මායාවක් නං ඒ හීන දකින ඔයා ඒ හීනෙම මායාවක්. සිහිනය දකින මමමයි සිහිනය. දකින්නාත් ඔබ දකින දේත් ඔබ. මේ දෙකම නිර්මාණය වෙන මායාවත් ඔබ. දැන් ඇස්සරල බලන්න. අපි මේ ගත කරන ජීවිතය දිහා ඔබ දුක්වෙන සතුටුවෙන් බලාපොරොත්තු පොදි බැදන් ඒ පස්සේ හඹායන් ජීවිතය දිහා. දවස තිස්සේ ඔයාව පීඩාවට පත් කරන ඔයාට දැනෙන හැඟෙන වේදනාදිහා. ඇත්තටම ඒ දේවල් තියෙන්නේ බාහිර ලෝකයක නෙමෙයි. එව්වා ඔයා විසින්ම වටිනාකන් ලබා දුන්න මතක බලාපොරොත්තු ආශාවන් නිසා නිර්මාණය වුණු තනිකරම මානසික හීන ලෝකයක් විතරයි. ඔයා හැමදහම කළේ ඇස්සරගෙන හීන දකින එක විතරයි. ඔයාගේ හීන ඔයා සැබෑ කර ගනිද්දී ඒ ඔයා දකින්නෙත් ඇත්තටම හීනයක් විතරයි. සතිය සිහිය කියලා කියන්නේ හීනෙ ඉන්න චරිත බලෙන් වෙනස් කරන්න දඟලන එක නෙමෙයි. ඒ මොහොතේ හීන හදන සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න එක. මේක හරියට වේනවා නම් ඔයාට පෙනෙයි ඔයාගේ හැම දුකක්ම ඔයාගේ හැම සතුටක්ම ඔයාගේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි ටිකක් විතරයි කියලා. ඔයා හිතුවට සිතුවිලි පහළ වෙන්නේ ඔයාට කියලා. ඒත් ඇත්තටම වෙන්නේ සිතුවිල්ලක් ඇතුලේ ඔයා පහළ වෙන එක. එතකොට සිහිනය දකින මමමයි සිහිනය කියන එක නිකම්ම නිකං ලස්සන වදනක් නෙමෙයි. ඒක තමයි මුළු ජීවිතයම උඩු යටිකුරු කරන සැබෑම යථාර්ථය.